නිවුස් හරි. ඉතින් මේ අපි කලින් අපේ එපිසෝඩ් එකක් කතා කරා මේ යුක්‍රේනය සහ ඇමරිකාව. යුක්‍රේන ජනාධිපති ගිහිලා තිබුණා ඇමරිකාවේ වයිට් හවුස් එකට ඊට පස්සේ මොකද උනේ කියන එක සම්බන්ධයෙන් ඔන්න අපි කතා කරා. ඉතින් ඒකෙම දිගුවක් විදියට දැන් ආයෙත් ඔන්න දෙගොල්ලන් යාළු වෙලා. මොකද දැන් මම අර කලින් කිව්වනේ දැන් චීනය රෙයා අර්ත් මිනරල්ස් දෙන්නේ නැහැ මේ ඇමරිකාවට. එතකොට ඇමරිකාවට මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ඕනේ කොහෙන් හරි. ඉතින් එතකොට ඇමරිකාව හැරුණේ ඒගොල්ලන්ගේ යාළුවා සහ නිදර්ශන ගොඩක් ගනුදෙනු යනවා ඇමරිකාව සහ යුක්‍රේනය අතර මේ යුද්ධය සම්බන්ධයෙන් අවියාවක සම්බන්ධයෙන්. ඒ නිසා යුක්‍රේනයේ toy විදිහට earth minerals තියෙනවා. යුක්‍රේනය කියන්නේ ඒවා වලින් පොහොසත් රටක්. ඉතින් යුක්‍රේනය ඇමරිකාවයි khනිජ සම්පත් සංවර්ධනය කොහොමද අපි දන්න කොයි විදිහට සංවර්ධනය වෙන්නේ කියලා. ඇමරිකාව අත්සන් කරලා තියෙනවා යුක්‍රේනයත් එක්ක කිවිසුමක් මේ විදිහට මේ khනිජ සම්පත් සංවර්ධනය කරගන්න ඕනේ කරගන්න ඒ process එකට. එතකොට ඒ විදිහට මේක ඇත්තටම යුක්‍රේන නියෝජ්‍ය අගමැතිනිය සහ ආර්ථික අමාත්‍යවරියගේ මේ එක්ස්කිල්ම තමයි සටහනක් දාලා තියෙන්නේ අපි මේ විදිහට මේ කිවිසුමකට එළඹෙනවා කියලා. එතකොට මේ සඳහා ආයෝජන අරමුදලක් පිහිටවන්නත් ඒගොල්ලන් කටයුතු සම්පාදනය කරනවා කියලා තියෙනවා. ඉතින් ඒ අනුව දැන් ඇමරිකාවත් බලන්නේ අපි චීනෙන් බඩු ගන්නෙ නැහැ. චීනෙන් ඒව නැතුව අපි කොහොමද වෙන රටවල් එක්ක කිවිසුම් ඇති කරගෙන මේ අපේ අවශ්‍යතාවයන් ටික සම්පූර්ණ කරගන්න. මොකද ට්‍රම්ප් කියන්නේ අපි රටේම දේවල් ටික හදා ගන්න ඕනේ. චීනෙන් අපි ආනයනය කරන එක පුළුවන් තරම් අඩු කරනවා නවත්තනවා කියලා. එහෙමනම් ඉතින් ඇමරිකාව ඇතුළත ඒගොල්ලන්ගේ කන්සම්ප්ෂන් එකට අවශ්‍ය දේවල් ටික හදා ගන්නවා. ඒ හදා ගන්න නම් අර විදිහට වෙන බයර්ස් ලකින් දැන් බඩු ගන්න එකක් තමයි මේ පේන්න තියෙන්නේ. ඉතින් කොහොම නමුත් යුක්‍රේනකට වෙන ඔප්ෂන් එකක් නැහැ. ඒගොල්ලන්ටත් තමන්ගේ earth minerals ටික ඇමරිකාවට දෙනවා ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් නැහැ. ඒගොල්ලන්ගේ යුද්ධමය තත්ත්වයන් වලට සහ දේශපාලනයට ඇමරිකාව ඍජුව මැදිහත් වෙනවා ආධාර දෙනවා. ඒ ආධාර ටික නැති වුණොත් එහෙම යුක්‍රේන ජීවත් වෙන්න අමාරුයි. ඉතින් ඔන්න ඔය හේතුව නිසා ඇමරිකාවයි යුක්‍රේනය ඔන්න khනිජ සම්පත් සම්බන්ධයෙන් අත්සන් කරන්න යනවා කිවිසුමක්. ඒකට ඒ අනුව යුක්‍රේනයේ තියෙන khනිජ සම්පත් ඇක්සස් කරන්න ඒවා අතපවන්න ඇමරිකාවට පුළුවන් වෙනවා. රයිට් මොහොම තමයි ඉතින් මේ ඇමරිකාව බලන්නේ ඉතින් නේද කාටද දීලා වැඩේ කොහොමද කියලා තමයි ඉතින් ලෝක දේශපාලනේ සහ බිස්නස් එහෙම තමයි දුවන්නේ නේද දැන්